Hello friends, welcome back to SB Tech Academy. ඉතින් යාළුවනේ අද මම ඔන්න ඔයාලට සති දෙකකට පස්සේ තමයි අද වීඩියෝ එකක් වැටෙන්නේ. ඉතින් ඔයාලට අද මම කියලා දෙන්නේ ඔයාගේ WhatsApp app එකේ ඔයා කවුරුත් වෙන කවුරුත් දකින්නට කැමති නැති chat එකක් තියෙනවා නම් ඒක ඔයා lock කරලා ඒ lock chat කියලා පෙන්නන එකත් හයිඩ් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් ඔයාලා මම හිතනවා මේක ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙනවා ඉති කියලා. ඉතින් ඔයාලට වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරගෙනම අපි වීඩියෝ එක බලන්න යමු. හරි ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට මගේ WhatsApp app එක open කරගන්නවා. හරි ඉතින් ඔයාලට මෙතනින් log chat කරගන්න ඕන number එක උඩ lower touch කරගෙන ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට මට මෙතන ඕන number එක උඩ lower touch කරනවා. හරි ඉතින් ඔයාලා මෙතනින් බලන්න පුළුවන් setting icon එක dot තුනේ බෝඩ පස්සේ ඔයාලා මෙතනින් බලන්න පුළුවන් log chat කියලා එකක් තියෙනවා. මම මේක උඩ එකපාරක් click කරගන්නවා. log chat කියාට පස්සේ ඔයාලා මෙතනින් බලන්න පුළුවන් keep this chat lock and hide. ඒ කියන්නේ මේක lock කරන්න පුළුවන්. lock කරපු chat එකක් තියෙනවද කියලා හොයාගන්න බැරි වෙන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට හරි ඉතින් මෙන්න මේ විදිහට lock එක දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් බලන්න පුළුවන් lock chat කියලා එකක් බලන්න පුළුවන්. ඉතින් අපි මේ lock එක unlock කරගන්න ඕනේ. ඉතින් මම මේක උඩ එකපාරක් click කරලා මේක අන්තිමින් ඔයාලා බලන්න පුළුවන් උඩින් dot තුනක්. ඉතින් මම මේක උඩ එකපාරක් click කරගන්නවා. හරි ඉතින් ඔයාලා මෙතනින් මේක lock chat lock කියලා setting එකක් බලන්න පුළුවන්. හරි chat lock ගියාට පස්සේ මෙතනින් ඔයාලා බලන්න පුළුවන් hide lock chat කියලා. ඉතින් මේක ඔයා tick එක enable කරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් create secret code කියලා එකක්. ඉතින් මෙතනින් ඔයාලා කලින් secret code එක භාවිත කරලා තිනවා නම් ඔයාලට මෙතනින් දාලා තියෙන එකම දෙන්න පුළුවන්. ඉතින් මම මේක නැති හින්දා මෙතනින් මම secret code එක හදාගන්නවා. ඉතින් මම මෙතනට capital A අකුරු 4ක් තමයි ඔයාලට පෙන්නන්න ඕන හින්දා මම දාගන්නේ. හරි ඉතින් මම මේ විදිහට A අකුරු 4ක් type කරගෙන මෙතනින් next දෙනවා. හරි ඉතින් next දුන්නාට පස්සේ ආයි මේක අපිට confirm කරන්න එනවා. ඉතින් මම මෙතනට ආයි A අකුරු 4ක් දෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට දුන්නාට පස්සේ අපේ tick එක enable වෙනවා. හරි ඉතින් අපි මෙතන එකපාරක් back වෙලා බලමු. හරි ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මම අර lock කරපු chat එකක් තියෙනවද කියලා දැන් ඔයාලට බලාගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අපි දැන් කරන්න යන්නේ මේ lock කරපු chat එක අපිට හදිසියකට ඕන වුණොත් හොයාගන්න ඕන වුණොත් අපි කරන්න ඕනේ අපේ search bar එකට ඇවිල්ලා ඔයා ගහගත්ත secret code එක type කරගන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අද මගේ වීඩියෝ එක ඉවරුනේ. ඉතින් ඔයාලා මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් අනිවාර්යෙන්ම අද මගේ channel එක subscribe කරලා නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. වීඩියෝ එක වැදගත් හින්දා ඔයා අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලම ඊළඟ වීඩියෝ එක බලන්න set වෙන්න.